පුතා ලෑස්ති වෙලා ඉවරද? ඉවර නම් ඉක්මනට පල්ලෙහාට එන්නකෝ. පුතා ළමයෝ කන් ඇහෙන්නේ නැහැනේ මේ ළමයාට කොච්චර කතා කරත්. ළමයෝ ලෑස්ති වෙලා ඉවරද? මම බාත්රූම් එකේ. අනේ මන් දන්නේ අර බාත්රූම් එකේ විනාඩි 15යි මේ බාත්රූම් එකේ විනාඩි 15යි. තමුසේ කීයටද පුතා ඉස්කෝලේ යන්නේ? හරි අනේ. හරි අනේ තමා තාම ඇඳගෙනවත් නෑනේ මොනවා කරනවද මන් දන්නේ මේ ළමයා. අම්මා මගේ ඇඳුම දෙන්නකෝ. ඇඳුම ඊයේ හවස අයන් කරලා දැම්ම නේද ආ ටවල් රැක් එකට. ඒක 100කුත් නැද්ද? දැන් ওই සපත්තු දෙක පොලිෂ් කරගත්තද? ඒක විතරයි අප්පා අමතකුනේ. අනේ මේ ඉක්මනට ඇඳගෙන එනවා පල්ලෙහාට. දැන් කෑම කන්නත් ඕන නේද? හරි අප්පේ. අම්මා තාම ෂර්ට් එක විතරක් දාගත්තේ. මේ ළමයෝ ඉක්මනට ඇඳගෙන කරගෙන පල්ලෙහාට එන්න. ඔය සපත්තු දෙක දාගන්න, මේස් දෙක දාගන්න එන්න පල්ලෙහාට. හරි අනේ. මේ බට්ටික් කාලා ඉන්නකෝ. අනේ කණ්ඩ බෑ තියනේ. මෙන්න මේ බට්ටික කනවා ගෙදරින් ගෙනියන කෑම එක් කාලා එන්නෙත් නෑනේ. අන්තිමට කලන්තේ දාලා වැටුනහම මම තමයි ලැජ්ජ වෙන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නත් ඕන මම. මෙන්න මේ බට්ටික කාලා යන්න. මදාම බත් එපා වෙලා තියෙන්නේ මට. මේ පොට්ටිය ලෑස්ති කරගත්තා නේ ඔක්කොම? ඔව්. කාලෙසට අනුව ලෑස්ති කරගත්තද? ඔව්. වතුර බෝතලේ දාගත්තද? පැසක්? ඔව්. පෑන්? ඔව් අනේ. අද වහින්න පුළුවන් කුඩේ දාගත්තද? ඔව් අනේ. හරි එන ය. මේ ෂුවර් නේ? මුකුත් ගේන්න කිව්වේ නෑනේ? නෑ අනේ මට ෂුවර්. අම්මා ඇයි මොන හරි අමතකුණාද? නෑ නිකන් හරි යන්න. ඉතින්